ආයිබෝවන් එකතු වෙලා ඉන්න SW ගැජට් සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ පළමු දැවැන්ත බැටරි බලශක්ති ගබඩා පද්ධතිය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ පළමු දැවැන්ත බැටරි බලශක්ති ගබඩා පද්ධතිය දැනටමත් ක්‍රියාත්මක කිරීමේ අවසන් අදියරේ පවතී. මේ ව්‍යාප්තිය රටේ ජාතික විදුලි බල පද්ධතියට ඒකාබද්ධ කරන ප්‍රථම වාණිජමය මහා පරිමාණ බැටරි ගබඩා පද්ධති වැඩසටහනයි. හොඳයි අපි දැන් බලමු මේ ව්‍යාප්තියේ ප්‍රධාන විශේෂාංග. සම්පූර්ණ ධාරිතාවය. මේ වැඩසටහන මගින් මෙගාවොට් 160ක බලයක් සහ මෙගාවොට් හවර් 640ක ශක්ති ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාවක් එක් කරයි. දැන් බලමු ස්ථාපන සැලැස්ම. බැටරි ඒකක 16 දිවයිනේ ප්‍රධාන ස්ථාන 16ක සවිකිරීමට නියමිත වෙයි. මේ වන විට පළමු බැටරි ඒකක 6 කොළඹ වරායට පැමිණි අතර ඒවා මහව වවුනියාම චුන්නාකම් කිරිනොච්චිය අනුරාධපුරය සහ පොළොන්නරු යන ප්‍රදේශවල ස්ථාපනය කෙරේ. මෙහෙයුම් ආකෘතිය. මේ වැඩසටහන බිල්ඩින් ඕනර් ඇන්ඩ් ඔපරේටර් ආකෘතිය යටතේ වසර 15 කොන්ත්‍රාත් කාලයක් සඳහා ක්‍රියාත්මක වනු ඇත. සියලුම බැටරි ඒකක 2026 සැප්තැම්බර් සිට දෙසැම්බර් අතර කාලය තුල අධියර වශයෙන් ජාතික ජාලයට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත. මෙයින් සිදුවන ප්‍රතිලාභ මොනවාද? දිවා කාලයේදී සූර්ය බලාගාර මගින් නිපදවන අතිරික්ත විදුලිය මේ බැටරි වල ගබඩා කරයි. රාත්‍රී කාලයේදී ඉල්ලුම වැඩි වෙන වේලාවට එම විදුලිය ජාතික ජාලයට මුදා හරි. මෙමගින් මේ වන විට ඉන්ධන මත පැවැත්ම අඩු කර ගැනීමේ හැකිවන අතර ඒකකයක විදුලිය නිපදවීමේ පිරිවැය 115 සිට රුපියල් 30 දක්වා අඩු කර ගැනීමට හැකි වෙතයි බලාපොරොත්තු වෙනවා. වෝටර් බැටරි ව්‍යාප්තිය. මෙම බැටරි ගබඩා පද්ධතියට අමතරව මහවය පොම්ප කළ ජල විදුලි ව්‍යාප්තිය වෝටර් බැටරි ලෙස හඳුන්වනු ලබන තවත් විශාල ශක්ති ගබඩා ව්‍යාප්තියකි. එය මෙගාවොට් 600ක ධාරිතාවකින් යුක්ත වන අතර අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල ජලාශ දෙකක් සම්බන්ධ කරමින් ඉදිකිරීමට නියමිතයි. මෙම නව බැටරි පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය වඩාත් කාර්යක්ෂම කිරීමටත් ජාතික විදුලි බල පද්ධතිය ස්ථාවර කිරීමටත් විශාල රුකුලක් වන ඇතැයි අපේක්ෂා කෙරේ. හොඳයි අද අප සාකච්ඡා කරේ ශ්‍රී ලංකාවේ පළමු දැවැන්ත බැටරි බලශක්ති ගබඩා පද්ධතිය පිළිබඳවයි. ඔබටත් මේක වීඩියෝ එක සම්බන්ධව කිසියම් අදහසක් නැත්නම් පහළ ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු.